මම හිතන්නේ සති 3කට විතර පස්සේ තමයි ඔබ නැවතත් අපි හදන ලයිව් වැඩසටහනක් සමග එකතු වෙන්නේ. ඉතින් මම බොහොම සතුටින් කරන වැඩසටහනක් තමයි අපි හදන ලයිව් කියන්නේ. මේ වැඩසටහනේ බොහෝ වෙලාවට hina වෙලා ඉන්නවා වගේම තමයි සමහරක් අනෙක් අපේ ටීවී නාලිකාවේ වැඩසටහන් වලදී මම ගොඩක් hina වෙන්නේ නැහැ. මොකද මම ඒවා දුකෙන් තමයි කරන්නේ. මේ වැඩසටහනට මම බොහොම ආසයි ඉන්න මම මේක සතුටින් කරනවා. අද අපේ වැඩසටහනේ පළවෙනි විශේෂාංගය වන්නේ මගේ මිත්‍රයා. ඒක තිර පිටපතකට අනුව නිර්මාණය කරපු නිර්මාණය. ඉතින් මේක යාළුවෝ දෙන්නෙක් ගමනක් යෑම පිළිබඳව ඒ සම්බන්ධයෙන් නිර්මාණය කරපු පොඩි කෙටි වීඩියෝ එකක්. ඔබත් නරඹලා බලන්නකෝ ඔබටත් මේ වගේ මිත්‍රයන් සිටිනවාද කියලා. හලෝ ඔබ කොහෙද ඉන්නේ? මම ලැහැස්තිලා ඉන්නේ. නෑ මම මේ මගේ එන ගමන් ඉන්නේ. මොකක්? පාරේ? පොඩ්ඩක් ඉඳපන්. ඔය වතුර සද්දයක් ඇහෙන්නේ කොහෙන්ද? දැන් ඇයි දැන් මේ පාරෙද්දි වතුර සද්ද ඇහෙන්න බැරිද? ඇයි තෝ අපේ ගෙදරට එන්නේ නයි ගගද ගේද? රෙද්දක් කියනවා. යකෝ තව විනාඩි 20යි තියෙන්නේ. යකෝ තව විනාඩි 10යි තියෙන්නේ. යප්. බලපන් මෙලා. ඇයි ඔබ දැන් විනාඩි 10 යන නයිට් එකද? හරි මම වෙලාවට දාන්නවා. නේද? තමයි ඉතින් අපි ගත්තා. මේ බඩ ඒ වගේම තමයි මේ කියන්න හිටපු දේ තමයි අපේ වැඩසටහනට නිතරම සාදර අනුග්‍රහය සිද්ධ කරන්නේ අම්මට උඩු දන්තාලේප. ඉතින් අනුග්‍රහක බවතාගේ දැන්වීමකට අපි දැන් යොමු වෙමු. කිරිවන් සුදු දත් දෙපළකට අම්මට උඩු දන්තාලේප දැන් වෙළඳ පොලේ. අම්මට උඩු දන්තාලේපේ අපේ අම්මගේ ලිපේ යාළු. ඒ වගේම තමයි උඩ දාලා කෑම වෙන අයියලා අක්කලගෙන් වැටිලා බින්දෙන වීදුරු භාජනවල වීදුරු කටු උස්සංගොඩ මුහුදේ වැලි කැට වගේ ගොඩක් ඖෂධීය දේවල් මේ අම්මට උඩු දන්තාලේප එකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔබටත් කිරිවන් සුදු දත් දෙපළකට අනිවාර්යෙන් අම්මට උඩු දන්තාලේප කියන්නේ අපේ නිර්දේශය. හොඳයි. ඒ වගේම තමයි ගිය සති කිහිපයකට කලින් අපි යොමු කරපු අපේ පළවෙනි වැඩසටහනට ඇත්තටම හොඳ ප්‍රතිචාර මේ වෙදි තියෙනවා. ඒක මේ රටේ විතරක් නෙමෙයි පිටරට ඉන්න අපේ ප්‍රේක්ෂකයොත් බොහොම හොඳ ප්‍රතිචාර මේ සඳහා යොමු කරලා තිබ්බා. අපි යමු මේ වගේ හොඳ ප්‍රතිචාර කිහිපයක් නරඹලා එන්නේ. ඇත්තටම ගියොත් අපි හදන ලයිව් කියන්නේ බොහොම හොඳ වැඩසටහනක්. මමයි මගේ පවුලේ හැමෝමයි අපි හදන ලයිව් බලනවා. මම ඒක මුළු ගමේ හැමෝටමත් පෙන්නුවා. ඒගොල්ලොත් ඒකට ඇත්තටම ගොඩක් කැමති වුණා. හැමෝම වගේ සතුටු වුණා. ඒ වගේම හැමෝම වගේ hina වුණා කියන්නත් පුළුවන්. හොඳට මතකයි මට. තව ඉතින් කියන්න ගියොත් ඒක ඇත්තටම ඇත්තටම මේ අපි හදන ලයිව් වැඩසටහන මේ කරන අයියා සුපිරිය. මං යාට මාරම කැමති. ඇත්තට මේ කොල්ලා සුපිරි. මමත් ඒක බොහොම ආසාවෙන් බැලුවා. හැබැයි අර ඇඩ් එක නම් මට පෙන්වන්න බෑ. කාලකන්ණි ඇඩ් එකක් වහා. කන පැලෙන්න ගහන්න විතර මේ බැද්දෙන් දාල්දී. ඇත්තටම ඇඩ් එක නම් අනේ මන් දෙයි දත් බෙහෙත් එක නම් ඇත්තටම හොඳද දන්නේ නැහැ. හැබැයි ඉතින් අපි හදන ලයිව් අනිවාර්යෙන් බලනවා. ඉතින් අද මේ වැඩසටහනේ ඔබටත් වෙනවද කියන විශේෂාංගය හමුවේ අද අපි ගෙනාපු වීඩියෝ එකෙන් බලන්න ඔබටත් මේ වගේ දේවල් සිද්ධ වෙනවද කියලා.
හලෝ තාත්තේ මොකද කරන්නේ මම? ඇයි කතා කළේ? නිකන් ගත්තේ. ආහා. කාලාද වීලක් දන්නේ නැනේ. මං කාලා. විශේෂයක් එහෙම නෑ නේද? නෑ විශේෂත්වයක් මොකුත් නෑ මං නිකන් ගත්තේ. එහෙනම් මං තියනවා. හොඳයි. අද අපේ වැඩසටහනේ අවසාන විශේෂාංගය තමයි සම්මුඛ සාකච්ඡාව. ඉතින් අදත් අපි සම්මුඛ සාකච්ඡාවට ගෙන්නුවේ විතරා මහත්මයෙක් අපි ඔහු සමග කියන සම්මුඛ සාකච්ඡාවට දැන් පිවිසෙමු. අද වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළේ අද්භූත ශාස්ත්‍රයේ පිළිබඳව පරතරට දැනුම ඇති ඒ වගේම අද්භූත බලගතු වරයක් හිමි මහත්මයෙක්ද ආයිබෝවන් කියලා පිළිගන්නවා අපි ඔබතුමාව. මට කියන්න පුළුවන්ද ඔබතුමාට මේ අපූර්ව අද්භූත හැකියාව ලැබුණු හැටි සහ එකකින් කළ හැකි කාර්යයන් මොනවද කියලා? ඇත්තටම මහත්තයා කිව්වොත් මට දවසක් රෑ හීනෙන් ඇවිල්ලා තමයි මේ මම දැක්කේ නෑ කවුද කියන්නේ. හැබැයි හීනෙන් ඇවිල්ලා තමයි මට මේ වරම දුන්නේ. ඔව්. ඒක මට හිතා ගන්නත් බෑ. ඊට පස්සේ මට මේ කිසි දෙයක් තේරුණෙත් නෑ. ඊට පස්සේ තමයි මට මගේ මුලින්ම මානසික බලය කිව්වොත් මහත්තයා මේ මට ඕන දෙයක් මගේ මානසික ශක්තිය විතරක් උපයෝගී කරගෙන ඕන දෙයක් කෙලින් කරන්න පුළුවන්. ඔව් ඕන මම දැන් කරලා පෙන්නන්න එක. ඔව් ඕන දෙයක් කෙලින් කරන්න පුළුවන්. ඕං රින් වෙලින්න කේසානං දැක්කද මහත්තයා කෙලින් වුණා. හොඳයි. අපූර්ව හැකියාවක්. ඊළඟට මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි මේ ඔබතුමාගේ ඒ අද්භූත මධ්‍යස්ථානයේද නැත්නම් මේ වරයන්ගෙන් පිටවීමට වැඩිපුරම තරුණයන් සහ මහත්මයන් කියන්නේ පිරිමි පුද්ගලයන් පමණක් වැඩිපුර එන්නේ ඇයි කියලා? මහත්තයා මම හිතන්නේ ඒකට හේතුව මට ඕන දෙයක් ගෙලින් කරන්න පුළුවන් නේ. ඕන දෙයක්. ඔව් මං හිතන්නේ මට ඒකට උත්තරේ ලැබුණා. කමල්ලි පොඩ්ඩක් කැමරාව උස්සන්න. ඉතින් මේ වගේ තවත් වැඩසටහනක් සමග අපි හදන ලයිව් තුන්වෙනි වැඩසටහන සමගින් අපි ඊටම ඉක්මනින් නැවතත් හමු වෙමු. එතකන් ඔබට සුවදායි සතියන්තයක්. කිරිවන් සුදුදත් දෙපලකට අම්මට උඩුදන් තාලේප දැන් වෙළඳ පොලේ. අද අපගේ පළවෙනි වැඩසටහන වන්නේත් මගේ මිත්‍රයා. ඒ ඔබ තිරපිට පතකට සෑදූ නිර්මාණයක්. සුද්ධිනේ තුඩි වානන්න වාහන වලේ ඕ කණ්ඩස්තරයි මම මොදුලා කරලා යනවා.